තරුණයා ඔන්ලයින්. තාරුණ්‍යයේ වේදිකාව තරුණයා හැමදේමත් ඔයගොල්ලෝ හිටිය වගේම අදත් කවදාවත් අමතක නොකරපු ඩිජිටල් අවකාශය මේ තමයි තරුණයා ඔන්ලයින් බෑන්ඩ් බෑන්ක් පුරුදු පරිදි ආරම්භ කරමු. අපි දන්නවා ඉතින් හැමදේම මෙතනට ගෙන්නන්නේ බෑන්ඩ් එකක් එහෙම නැත්නම් බෑන්ඩ් එකක සමාජිකයෙක්. මේ මෑතක ඇත්තටම මට හම්බුණා ඊට කලින් අපේ මෙහි ආරම්භක කැමරා ශිල්පියා වුණ නලීම් කමල්ඩීන් මට දවසක් කිව්වා මචං අමුතු බෑන්ඩ් එකක් ඉන්න අමුතු විදියට ගහනවා පොඩ්ඩක් පුළුවන් නම් බලපන් මේ බෑන්ඩ් එක බලලා පොඩ්ඩක් පුළුවන් නම් උදව්වක් දෙන්න අමුතු විදියට ගහන්න කියලා. කොහොම හරි මේ බෑන්ඩ් එක මට මෑතකදී උත්සවයකදී හම්බ වෙනවා. ඇත්තට මේගොල්ලොන්ගේ සංගීතයේ සැපයීමේ යම්කිසි වෙනසක් මම දකිනවා. ඒ වෙනස මොකක්ද කියලා අපි බෑන්ඩ් එකත් එක්කම කතා කරමු. මේ තමයි වයිවර්ණ. මේ ඉන්නේ වයිවර්ණ බෑන්ඩ් එක. වයිවර්ණ සෙට් එක. වයිවර්ණ නම් නෙවෙයි එක වර්ණයයි නේ වර්ණ දෙකයි. නිලුයි සුදුයි. මේ තමයි වයිවර්ණ පෙරගමන්කරු නැත්නම් නියාමකයා. තිසර චතුරංග. අයිබෝන් මල්ලි හැමෝටම අයිබෝන් කියලා අපි වැඩසටහනට පිළිගන්නවා. මල්ලි ඉතින් කතා කරමු බෑන්ඩ් එකේ අර මම හඳුන්වා දීමේදී කිව්වා වගේ යම් කිසි වෙනසක් අපිට දකිනවා. ඒ වෙනස ඕගොල්ලොම කියලා ඇයි මේ වෙනස කරන්න හේතුනේ කියන එක බලමු. ඊට කලින් මට හිතනවා පොඩි සින්දුවක් බලලා හිටියනම් ඕගොල්ලොන්ට මේ වෙනස තේරෙයි කියලා. අපි සින්දුව බලලම කතාවට අවතීර්ණ වෙමු. ආදරය කඩේ පවෙමිතරම් පාතමා ඔබ දුරුරට යනතුරු නොදනින් ඔබටමා ආදරය කඩේ පවෙමිතරම් පාතමා ඔබ දුරුරට යනතුරු නොදනින් ඔබ වෙසී ගියා උල්ලාසේ සිනා පහන් වෙත ඉවි ගියා සෙපසුලගේ ඔබටමා ආදරේ කඩ පවෙමිතරම් පාතමා ඔබ දුරුරට යනතුරු නොදනින් සඳත් මෙරි ලොව අදොරේ එසේද ඉන්නේ වාඩු පෙරේ නිති පෙදොරේ ඔබටමා ආදරය කඩ පවෙමිතරම් පාතමා ඔබ දුරුරට යනතුරු නොදනින් ඔබටමා ආදරය කඩ පවෙමිතරම් පාතමා ඔබ දුරුරට යනතුරු නොදනින්
දකින්න නැති සින්දුව දැක්කනද පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස මට නම් හරිම රහයි. මේ රහ ගැන තමයි අපි කතා කරන්නේ මල්ලි. මොකද දැන් අපි දකිනවා මෙතන ඩ්‍රම් එකක් නැහැ. ලොකු බාණ්ඩ ප්‍රමාණයක් වාදනය වෙන්නේ නැහැ. මෙහෙම පුළුවන්ද වැඩක් කව කරගෙන යන්න? ඒ මුලින්ම අපි ඩ්‍රම් එක වෙනකොට අපේ හසිත එයා තමයි බොංගෝ එකකින් පුට් එක අරගෙන යන්නේ. ඒකේ මේන් බීට් එකක් විදිහට ඒ පුට් එක පාවිච්චි කරන්නේ ඔහුගේ අතින් තමයි අපි. ඒ බීට් එකත් එක්ක මේ කාලේ කිසිම තැනක දකින්න බැරි විදිහට අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් බිහිවෙච්ච රහියු ඔහුගේ සර්පිනාවේ රිද්මයත් එක්ක ලංකාවේ මිනිස්සුන්ට මේක ලොකු වෙනසක් වුණා. ඒක තමයි ලොකුම හේතුව. ගොඩක් සංගීත කණ්ඩායම් වලට භාවිතා කරන කීබෝඩ් එක වෙනකොට අපි මේ ලංකාවේ තුරන් වෙලා යන සර්පිනාව කියන වාද්‍ය භාණ්ඩය ගෙනාවා. ඉතින් ඒ හින්දා තමයි මුලින්ම අපේ වෙනසට මුල්ම අරමුණ කරා යන්නට හේතුව. කොහොමද මල්ලි මේ අදහස එන්නේ? දැන් මේක ටිකක් චැලෙන්ජ් එකක් සහ පොඩි රිස්ක් එකක්. එහෙමනේ. කාටද මේ අදහස එන්නේ? කොහොමද එන්නේ? අදහස කියන්නේ අයියේ ලහිරු මල්ලි මට මීට අවුරුදු 3කට කලින් හම්බුනේ. ඔව් ලහිරු මට හම්බෙලා ඔහුගේ මෙයත් එක්ක මම කතා කරනකොට එයාගේ සර්පිනාවේ තියෙන සර්පිනාවට කරන්න පුළුවන් දෙයක් එයා කීබෝඩ් එකට වැඩිය දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක මට තේරුණා. ඉතින් ඊට පස්සේ ඒක මගේ අදහසක් විදිහට තිබිලා අපි අහම්බෙන් එක දවසක් ඒ විදිහට වැඩක් කළා. ඉතින් එතනින් ඒ වැඩෙන් පස්සේ අපිට එතන තව වැඩක් සෙට් වුණා. ඒ විදිහට තමයි මුලින්ම අපි පටන් ගත්තේ. ඊට පස්සේ අපි ඇත්තටම ට්‍රාන්සිට් තුලින් තමයි හැදුනේ ඇත්තටම. එතනින් ප්ලේ කරලා එතනින් තමයි අපේ සමාජයේ කට්ටිය දැනගත්තේ. එතනින් යන ගමන තමයි අද වෙනකම් මේ විදිහට දැන් කට්ටිය හැමෝම ගොඩක් දෙනෙක් දැනගෙන වයිවර්ණ විදිහට මේ ගමන යන්නේ. ට්‍රාන්සිට් කියන්නේ ට්‍රාන්ස්ටේ රෙස්ටෝරන්ට් එක. රෙස්ටෝරන්ට්. ඒතනද එන පිරිස එක්ක ඔයගොල්ලන්ට යම් ප්‍රසිද්ධියක් හම්බ වුණා. මේ අනිත් පිරිස අපි ඉස්සෙල්ලා මధుරාගෙනම කොණගිනම් පිරිස අපි මේගොල්ලොත් එක්ක හිමීට කතා කරමු. ඉස්සෙල්ලා ඔයාම හඳුන්වා දෙන්නවා. අපේ එහා කෙරවල ඉන්නේ ගිටාර වාදන ශිල්පියා සංගීත් මල්ලි. පර්කෂන් වාදන ශිල්පියා හසිත. ඊට පස්සේ ලහිරු මල්ලි ලීඩ් ගිටාරිස් අපේ සුපුන්. ඉතින් ඒ කට්ටියත් එක්ක අපේ අද දවසේ මෙතන සහභාගී නොවුණාට අපේ මදුන්කාන අශාලි අපේ ගායන ශිල්පිනියෙක් හැටියට සංගීත කණ්ඩායම සින්දු කියන්නේ ඉන්නවා. ප්‍රධාන වශයෙන් ගීත ගායන දැන් අද අපි මෙතන පොඩ්ඩයින් දකින්නේ. කවුද සියලු දෙනාම ගායනයෙන් සහභාගී වෙනවා? වැඩි හරියක් අය අපේ මේ වැඩේ ඉස්සරහට හැමදෙස්සෙම අපිත් එක්ක සහෝදරයා හැටියට ගායන හැකියාවත් එක්ක වාදනයේ ලොකුම දෙයක් කරන්නේ අපේ ලහිරු මල්ලි. ඉතින් ඔහු නිසා තමයි මේ වයිවර්ණ කියන දේ ලංකාවට හඳුනගන්න සෑහෙන කැපවීමක් කරන අපේ ලහිරු මල්ලි හින්දා තමයි. ඒ ඇත්තටම කියන්න ඕන. සෑහෙන කැපවීමක් කරලා මේ සංගීත කණ්ඩායම ඉදිරියට ගෙනියන්න ඕ මාර්ග කැපවීමක් කරලා තමයි මේ තත්ත්වයට අපි එක්ක මේ ගමන යන්නේ. යම් කිසි කෙනෙක්ට මල්ලි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් කීබෝඩ් එකක් ගත්තාම කීබෝඩ් එකේ ටෝන්ස් රාශියක් තියෙනවා. එතකොට විවිධ සංගීත උපකරණවල ශබ්දය උත්පාදනය කරගන්න පුළුවන්. වෙන වෙන රේන්ජස් වලට යන්න පුළුවන්. සහ ඒක උස් පහත් කිරීම ඇති පමණින් කරන්න පුළුවන්. ඒක ලොකු පරාසයක් තියෙනවා. නමුත් මෙතන සර්පිනාව විතරයි. එතකොට යම් ගීතයක තියෙන මේ වේරියේෂන්ස් ටික ඔයගොල්ලෝ කොහොමද මේකෙන් උත්පාදනය කරලා සංගීතයෙන් දෙන්නේ? ඒ සියලු දෙයම ඉතින් අපේ ලහිරු මල්ලිගේ හැකියාව. ඉතින් ඒක හැමදේම එයා අතින් කරන බැලෝ එකයි. ඔහුගේ ඇඟිලි වල තියෙන රිද්මයත් එක්ක තමයි ඒ දෙයට සෑහෙන කැපවීමක් කරලා තමයි මේ දේ කරන්න පුළුවන්. මොකද තරුණ කෙනෙක් හැටියට මේ ලංකාවේ සෑහෙන අඩුයි සර්පිනා වාදනය කරන ආදකයින් ඉන්නේ. ඉතින් ඔහුගේ උපන් හැකියාවයි ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඔහු ලබාගත් අධ්‍යාපනය තුළින් ඔහුගේ සහජ හැකියාවත් එක්ක තමයි මේ වයිවර්ණ කියන එකට වර්ණයක් සහ නව පණක් දුන්නේ. එතකොට මේකේ තියෙන අනිත් සංගීත භාණ්ඩ ඒ උත්පාදනය සඳහා ප්‍රයෝජනයට ගන්න නැත්නම් නැත්නම් සර්පිනාව විතරක් මේක කරගන්න පුළුවන්. බෑයි. මොකද අපි හැම සංගීත භාණ්ඩයක්ම නිසියාකාරව නිසි දැනුමක් ඇතුව ඒ සංගීත රිද්මයට අවශ්‍ය විදිහට අවශ්‍ය පරිදි තමයි කරන්න ඕනේ. නැත්නම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙන හරි සද්දය උපරිමය වුණොත් ඒක අපේ 4 දෙනා හෝ ප්ලේ කරන කීප දෙනාගේ තියෙන බැලන්ස් එකයි ඔවුන්ගේ දැනීමයි එක්ක තමයි මේ වැඩේ අපි කරගෙන යන්නේ. මේකේ දැන් ඕගොල්ලෝ කියන විදිහට බේස් වෙන සංගීත භාණ්ඩය සර්පිනාවද එතකොට? සර්පිනාවෙන් පස්සේ අපේ මේන් බීට් එක අරන් යන්නේ හසිත. ඉතින් එයාගේ පුට් එක තමයි අපේ මේන්ලි බීට් එකක් විදිහට අරන් යන්නේ අතින් වාදනය කරන
ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක. ඉතින් ඊට පස්සේ ගිටාර් එකයි මම අපේ පර්කෂන් ෂේකර්ස් වලින් හදන රිද්මයත් එක්ක තමයි මේකේ අර වෙනස කියන දේ මිනිස්සුන්ට අපේ ප්‍රේක්ෂකයන්ට දැනෙන්න හේතුව වුනේ. අපි සංගීත භාණ්ඩවල එන ඒ තාක්ෂණික කරුණු කාරණා ඒගොල්ලොත් එක්කම අපි කතා කරමු මේ සංයෝජනය වෙන්නේ කොහොමද කියන එක. දැන් කොහොමද තියෙන ප්‍රතිචාර මල්ලි මේකට ඔයාලගේ වැඩේට? දැන් කොච්චර කාලයක්ද අපි මේක පටන් ගන්නේ? දැන් අයියේ අවුරුදු 3ක් විතර වෙනවා. ඉතින් අපිට එක එක අමාරු ප්‍රශ්න- කාලේ පටන් ගන්න ඔව්. තියෙන්නේ නේ. ප්‍රශ්න ගොඩක් ආවා රටේ තිබ්බ ප්‍රශ්නත් එක්ක අපිට සෑහෙන ෂෝස් අඩු වුණා. හ්ම්. ඉතින් ඒකත් එක්ක අපි කට්ටිය ඉතින් අපේ තිබ්බ සහෝදරකමයි එකමුතුකමයි එක්ක අපි මේ දේ රැකගෙන හිටියා. ඉතින් මේ තත්ත්වය වෙනකොට අයියේ දැන් නම් අපි ලංකාවේ සෑහෙන දුරට ෂෝස් සාමාන්‍යයෙන් අපිට කවර් කරගන්න පුළුවන් හැකියාව දැනට තියෙනවා. හ්ම්. ඉතින් ඉස්සරහටත් අපි ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම හිතන්නේ ඔයගොල්ලෝ ඉන්ඩෝ ෂෝස් සහ ඉන්ඩෝ පොඩි ෆන්ක්ෂන්ස් විතරයි ප්ලේ කරනවා ඇත්තේ. අවුට්ඩෝ ප්ලේ කිරීම හැකියාවක් තියෙනවද? අවුට්ඩෝ කියන්නේ මේක දැන් අවුට්ඩෝ වලට වැඩි ඉන්ඩෝ තමයි මේක හරියන්නේ. එහෙම වුණොත් අර අවුට්ඩෝ පැත්තට යනකොට ලොකු කැපැසිටියක් අවශ්‍ය වෙනවා. මොකද ශබ්දය සහ මිනිස්සුන්ට ෆීල් කරන එක. ඒක තමයි අපි දැන් දකිනවා මෑත වකවානුවේ අවුරලංකා ප්‍රසංගමාලාව හරහා ඕගොල්ලෝගේ වගේ බෑන්ඩ්සුත් අවුට්ඩෝ ප්ලේ කරන්න ගන්නවා. දැන් මේ අවසාන උන්ගේ තිබ්බ ප්‍රසංගමාලාවෙත් එහෙම අපි දැක්කා. ඒකයි මම ඒ ගැන ඇහුවේ. එහෙම ප්‍රවණතාවයකුත් දැන් ඇති වෙමින් තිබෙනවා. එහෙම වුණොත් මේක මොන වෙනස්කම්ද කරන්නේ? වෙනස්කම් නම් සිදු වෙන්නේ නැහැ මේ බෑන්ඩ් එකේ. මොකද මේ තියෙන concept එක මම වෙනස්. තාක්ෂණික වෙනස්කම් ගැන. තාක්ෂණික වෙනවා නම් අයියේ ශබ්ද පැත්තෙන්ම තමයි. ඒ කියන්නේ කරන්නේ. සවුන්ඩ්ස් පැත්තෙන් ඇරෙන්න. ඉන්ස්ට්‍රුමන්ට් වලින් වෙනස්කම් කරනවා නම් අපිට එහෙම ලොකු වෙනස්කමක් කරන්න ඕනේ නැහැ. මොකද මේ සද්දේ එහෙම වුණත් අපිට වෙන සද්දයක් තමයි එන්නේ. මොකද ගන්න අපේ තියෙන සද්දේ ගන්න බැරුව යනවා. ඔගොල්ලොන්ගේ ගත්තහම සෙටප් එක අරන් බලපුවාම අපි දකිනවා ඒක ඇත්තටම අන්ප්ලග් පැත්තට වැඩි නැඹුරු. දැන් අන්ප්ලග් කිව්වට බොහෝ දෙනා ඩ්‍රම් එක විතරයිනේ කොස්ටික් පාවිච්චි කරන්නේ. නමුත් ඔයගොල්ලොන්ගේ 90% විතර අන්ප්ලග් ඉන්ස්ට්‍රුමන්ට්ස් නේ පාවිච්චි වෙන්නේ. මේවත් එක්ක කොච්චර කාල වේලාවක් වැඩේ අරන් යන්න පුළුවන්? කියන්න සතුටුයි අපේ ප්ලේයර්ස් කෙනෙක්ට ඒක ඕනෙම විදිහකට දරාගෙන ඉඳලා අපිට එන ක්‍රවුඩ් එක කොයි විදිහට ෆීල් කරන්නේ එයාලගේ තියෙන අපේ හැකියාව එයාලට අපිත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් උපරිම කාලය වෙනකම්ම අපිට ප්ලේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තමයි ගොඩක්ම වෙලා තියෙන්නේ වයිවර්ණට මිනිස්සු ආදරය කරන්න ලොකුම හේතුව. මම මේ අවසානයේට අහන්න තිබ්බ ප්‍රශ්නයක් දැම්මම අහන්නම් මම නැත්නම් ඔක අමතකුණොත් ගොඩක් ප්‍රසංගයක නැත්නම් වෙඩින් එකක් ගමු අපි. වෙඩින්ස් ඕගොල්ලොන්ට ගොඩක් ප්ලේ කරනවා ඇතින. ඒ වගේම තමයි රෙස්ටොරන්ට්ස් වල ප්ලේ කරනවා කිව්වා. අන්තිමට ඕනේ බයිලා කවුරුක උම කිව්වත් නටන්න. එතකොට මේ බයිලා සෙෂන් එක මේකේ ගහන්න පුළුවන්. අපිට ඒක උත්තරේ දෙනවද අන්තිමට පෙන්නලා එක්කෝ. වෙන්නලා දෙන්න. පෙන්නලා දෙන්න. ඒ කියන්නේ අයියේ මේක අපිට ඇත්තට මුලදී මේ ප්‍රසංග ගණනාවක් අපිට අහිමි වුණා. මම ඇත්තට මේක මොකද්ද හේතුව කියලා හොයන්න ගත්තා. දැන් රෙස්ටුරන්ට් වල අපි ප්ලේ කරපු හැමතැනම අපිත් එක්ක වැඩි හරියක් මූණේ පිරිමි ජනතාව. ඉතින් එතකොට එයාලා සාමාන්‍යයෙන් බර්ත්ඩේ පාටියක් වෙඩින් එකකට මෙහෙම හොඳ සංගීත කණ්ඩායමක් ඉන්නවා. එයාලට අපි chance එකක් දෙමු කියලා වැඩේ අරන් ගිහිල්ලා දවස් දෙක තුනක් යනකොට කෝල් එකක්වත් එන්නේ නැති මම කතා කරලා දෙනවා. ඊට පස්සේ එයාලා කියනවා මල්ලි මෙහෙමයි අපිට නම් අවුලක් නැහැ අපි දැකලා තියෙනවා මේ ඒ කියන්නේ අනිත් අයට මේ ප්‍රශ්නේ අරන් ගියාම එයාලා කියන සර්පිනාව කියන ඉන්ස්ට්‍රුමන්ට් එකයි ඕවත් එක දාලා කොහොමද අපි ඩාන්ස් කරන්නේ අපි ෆන් එකක් ගන්න ෆන්ක්ෂන් එකේ තියෙන මූවි එක කොහොමද ඉස්සරහට අරන් යන්නේ කියන එක ලොකු ගැටලුවක් වුණා. ඊට පස්සේ අපි මමම කිව්වා ඇවිල්ලා බලන්න මෙහෙමයි අපි මොකද්ද කරන්නේ. ඔයාලා දකින්න නැතුව මේක තීරණය කරන්න බෑ. මොකද ඇත්තටම අයියේ අපේ ප්‍රසංගය නැරඹුවොත් තමයි ඒකේ අපි මොකද්ද කරන එක හරියටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මිනිස්සු ඒක අපිට ඇවිල්ලා බලලා වැඩේ කොහොමද කියලා තීරණය කරයින් පස්සේ තමයි අපිට ඉස්සරහට වැඩ හැදෙන්න ගත්තේ. ඒකට උත්තරේ අපි අන්තිමටම ප්ලේ කරලාම පෙන්නනවා. ඒක අපි ඉස්සරහට බලන්න පුළුවන් ප්ලේ කරලම අපි රසය එම්මම දෙන්න උත්සාහ කරනවා. නමුත් මේ YouTube වල තියෙන කොපිරයිට් ප්‍රශ්නය එහෙම ප්‍රශ්නයක් ආවොත් නස්ටොප් එකක් අන්තිමට ගහන්න අපිට.
මැදදී අපිට ඒ එහෙම එන ප්‍රශ්න කෑලි සමහර විට අපිට මියුට් කරලා දාන්න. ඒකට අපිට සමාවිල්ලන ගම. අපි යමු කොනකින් නම් ප්ලේස්ලත් එක කතා බහට. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ වැඩේ කොහොමද හැදෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලම ගමු අපේ කොනේම ඉන්න ලීඩ් ගිටාර් වාදන ශිල්පියා සුපුන් හාරුග දැකලා පුරුදු මූණක් නේ. හිටිය වෙන තැනක බීට් බෑන්ඩ් වල සිදුව සකුරා ඊට පස්සේ එලි ප්ලේ කරේ නෑ. එළිය වෙන බෑන්ඩ්ස් වල ගියේ නැහැ නේ. මේ එතනින් දැන් අයින් වෙලා කොච්චර කාලයක් වෙනවද? දැන් අවුරුදු 3ක් විතර නේ. අර කොරෝනා පීරියඩ් එකේ තමයි එතන අයින් වෙන සිද්ධ වුණේ. ඇයි මේ වගේ එකකට ඊට පස්සේ එන්න හිතුනේ? කෙලින්ම වෙන තැනක් නෑ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආසන්න තැනකුත් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. වෙනම මේක. නෑ මම මේ කැල්ම ප්ලේ කරනවා. ඒ ගමන් මේ යාළුවෝ අහල පාලේ ගමේ යාළුවෝ ඉතින් ඔබගේ ඉන්න කට්ටිය ඉතින් ගොඩක් මේකේ ඉතින් පොඩි කියන්නේ අනිත් ඒවාට වඩා පොඩි නෙමෙයි. උපවතලයක් තියෙනවා කියන්නේ මියුසිකලි. ඒ කියන්නේ හැම පැත්තටම. ඒ කියන්නේ අපි හිතමු ශාස්ත්‍රීය පැත්තෙන් ගත්තොත් ඒ පැත්තට දැන් නටන්නද හැම එකටම ඔට්ටුයි මේක. එහෙම එකක් තියෙනවා. ඉතින් ළඟයි අපි යාළුවෝ ඉතින් සෙට් වෙලා මේක මැච් එකක් ගහන්න යනවා. සුපුන් දැන් ඔයා හිටපු තැන බීට් බෑන්ඩ් වලදී ඉලෙක්ට්‍රොනික් සවුන්ඩ්ස් ගොඩක් තියෙනවා. සද්ද ගොඩක් තියෙනවා. ඕන දෙයක් වහගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ඒ කෙලි හරියන්නේ නැහැනේ. ඒක පර්ෆෙක්ට් තියෙන්න ඕනේ දැනක් මට දැනෙන විදියට. මේකෙන් දැන් අපි ඉලෙක්ට්‍රික් කොස්ටික් කියලා දෙකක් වෙන් කරනවා. හැබැයි ඔය හැම දෙකෙන්ම වෙනස් වෙලා තියෙන ඩ්‍රම විතරයිනේ. කොස්ටික් ගහනවනම් සම්පූර්ණ බෑන්ඩ් එකේ කොස්ටික් ගහන්නේ නැහැනේ ලංකාවේ මම. ඒ කියන්නේ එහෙම වෙනවා නම් ගහන ගිටාර් එක පවා ඒ කොස්ටික් ගිටාර් එකක් වෙනවා. දැන් මෙහෙම බලපුවම මේ පැත්තටත් අපි ඒ කියන්නේ කොස්ටික් පැත්තටත් යම් කිසි දෙයක් දෙනවා. මොකද ඒක ඩයිනමික්ස් වලින් අපි හිතමුකෝ ශාස්ත්‍රීය සින්දුවක් ගාව කියනකොට ඒක පර්කෂන් ගහන එක්කනට පුට්ටේ ගහන්න බෑ අර ඉවරනකන් තියෙන ලෙවල් එකේ. ඉතින් හැම එකටම තියෙනවා. කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එක ගැන දැනුමක් ඇතුව තමයි මේ කියන්නේ. ඒක ඒ කියන්නේ දෙපැත්තටම වටිනාකමක් දෙනවා මේකේ. හැම එකක්. මේ අනිත් බාණ්ඩත් එක්ක විශේෂයෙන් සර්පිනාව සහ මේ පර්කෂන් මේ වැඩ ටිකත් එක්ක මික්ස් වෙද්දී ඔයාලට කොහොමද මේ ගිටාර එක හසුරව ගන්න පුළුවන් වෙන්නේ මේකේ ඇතුළේදී? මොකද්ද වෙනස තමයි මම මේ අහන්නේ. වෙනස කියන්නේ ඉතින් අර ඒකටත් කියන්න තියෙන ඩයිනමික්ස් කියන එක තමයි පාවිච්චි කරන්න. මේක තමයි වෙන්න ඕනේ. කියන්නේ අපි ගිටාර් එක ලෙවල් කරලා තිබ්බට සින්දුව පටන් ගන්න වෙලේ ඉඳලා ඒ කියන්නේ ඩයිනමික්ස් කියන්නේ ඒක ප්ලේයින් වල ඒකනේ තියෙන ඩයිනමික්ස් කියන්නේ ඒ කියන්නේ අපි පික් කරන ටෙක්නික් එක පවා අපි ඒක හසුර ගන්න ඕනේ. ඒක කියන්නේ තමන්ගේ පර්සනැලිටි එක තමයි. ඒක අපි තියාගන්න ඕනේ. අපි ඒ වොලියම් එකේ අපි අනිත් අයට හානියක් නොවෙන්න, අනිත් අයගේ වොයිස් වෙන්න, අනිත් අයගේ ඉන්ස්ට්‍රුමන්ට් එක වැහෙන්නේ නැති වෙන්න ප්ලේ කරන ඒ ලෙවල් එක ඉවර වෙද්දිත් හැබැයි අර සද්දෙත් ඇහෙන්නත් ඕනේ. ඒ කියන්නේ අනිත් කිසිම දෙයකට හිරිහැරයක් නැතුව. අනික අර මේකෙදි වැඩේ තියෙන්නේ ප්ලේයර්ගේ අතේ. වෙන කෙනෙකුට මේක බාර දෙන්නවත් වෙන කෙනෙක්ගෙන් වහ ගන්නවත් විදියක් නැහැ. ආවත් වහන්නත් බෑ. තමන්ට තනිකර ඒ වගකීම තමන්ගේ භාණ්ඩය පිළිබඳ ගන්නම සිද්ධ වෙනවා. මොකද ඊට පාට් එක වැරදුනහම එහා පැත්තේ මේ කීබෝඩ් එක ප්ලේ කරනවා ගෙටක් ගාලා පාට් එක දාලා අර වහන්න බෑන් ලහිරුට. හරි අපි ලහිරුත් එක්ක කතා කරමු. ලහිරු තමයි ඉතින් මෙතන වැඩේ ටිකක් වෙනසකට දැන් අපේ තිසර කියන විදිහටත් ලහිරු යදේ තමයි වැඩිම වැඩ කෑල්ල තියෙන්නේ. එහෙමද ලහිරු? ඇත්තටම මේ අපි ඒ ගැනත් කතා කරමු. කොහොමද දැන් මේ කිව්වා තිසර කිව්වා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා විශාරදරිද්ද මේ වෙද්දී? ඔව් මම දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කරේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ තමයි පාඩිය අවසන් කළේ. ඉතින් වයිවර්ණ ඇතුලේ තමයි මගේ ටැලන්ට් එක මම අඳුරගත්තේ ඇත්තටම. කියන්නේ දැන් මම කලින් කීබෝඩ්ස් ගැහුවා මේ ගොඩක් බීට් බෑන්ඩ්ස් වල ප්ලේ කරලා තිනවා. එකෝස්ටික් බෑන්ඩ් වල ප්ලේ කරලා තිනවා. උනාට මට දැන් මේක මට දැන් සල්ලි වලටත් වඩා මට මාර තෘප්තියක් මේක. අනිත් හැම දෙයකටම වඩා මේක තෘප්තියක් ඇත්තටම. මේක තමයි මගේ මං දැන් ඉන්නේ කිසි දෙයකට හිත යොමු කරන්නේ නැහැ. මේකම තමයි ඉන්නේ. මොකද මේ සර්පිනාවේ මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා කොහොමද හිතුනේ? සර්පිනාවෙන් මේ ආතල් දාලා තියෙන අපේ පැරැන්නෝ එහෙම තියෙනවා. මේකයි දැන් මං ඉස්සර ගොඩක් පැදුරු පාටි ප්ලේ කරා. දැන් පැදුරු පාටි ප්ලේ කරනකොට අපි සෙට් වෙන්නේ තබ්ලා එකත් එක්ක. එතකොට දැන් ඒ එන සද්දේ එක්ක අපිට යන්න බෑ මේ
විස්ටන් ටයිප් එකට හ්ම්. දැන් බයිල ගහනට උනත් තබ්ලාවට අමාරුයි හ්ම්. එයින් තමයි තබ්ලාවගේ ඉන්ස්ට්‍රුමන්ට් එක මෙතනින් පොඩ්ඩක් ඇඩ් කරලා හ්ම්. කොංගුවක් ඇඩ් කරගත්තේ හ්ම්. දැන් කොංගුවේගේ පුට් එක ඇත්තටම අපිට ඩ්‍රම් එකේ පුට් එක වගේ අපි වැඩවලදී හදා ගන්නවා හ්ම්. එතකොට තමයි ලස්සන් ටෝන් එක එළියට එනවා දැන් අපි වැඩ බලපු කට්ටිය දන්නවා හ්ම්. ඒ කියන්නේ කොස්ටික් බෑන්ඩ් එක මේක අතර සද්ද ලොකු වෙනසක් තියෙනවා හ්ම්. ඒ වුණාට මේ අර මශායකේ වෙනසක් නැහැ. අන්න හරි ශායක වෙනසක් නැහැ වෙනසක් නැහැ. ඒකනේ වචනේ. දැන් කීබෝඩ් එකක් ගත්තාම අර මං ඉස්සෙල්ලා තිසරෙන් අහපු ප්‍රශ්න තමයි මම මේ ඔයාගෙන් දැන් හරියටම උත්තරේ ගන්න අහන්න යන්නේ. ටෝන්ස් තියෙනවා අර ඒ දේවල් වලට යන්න පුළුවන්. නමුත් සර්පිනව අපි දන්නවා මේ පරාසය ඇතුළත සද්ද වෙනස් වෙනවා. සාරේගම පදනිස ටික වෙනස් වෙනවා. කෝඩ් ටික වෙනස් කරගන්න පුළුවන්. නමුත් ටෝන්ස් නැහැනේ. ලොකු ටෝන් ගානකට එහෙම යන්නේ නැහැ. ඒක කොහොමද ඔය හදාගත්තේ? අයි අපි මුලින්ම මේ බෑන්ඩ් එක පටන් ගන්නකොට ප්ලේ කරේ සර්පිනායක හ්ම්. සර්පිනායක ප්ලේ කරලා ඊට පස්සේ කාලයක් යද්දිනේ අපිටත් තේරුණා මේක කම්බෝරින් ඒකාකාරී හ්ම්. වෙනවනේ සර්පිනා විතරක් යද්දි ඊට පස්සේ ඇඩ් කරගත්ත මෙලෝඩිකා එක හ්ම්. සින්දු මැද්දෙන් අපි මෙලෝඩිකාකින් පාට් ටිකක් ගහනවා හ්ම්. ඒක නිකන් මිනිස්සුන්ට ෆීල් වෙන්න ගත්තා මේ මම බැලුවා නිකන් මෙලෝඩිකා ගහනකොට කට්ටිය බලනවා මොකද්ද වෙන්නේ කියලා හ්ම්. ඊට පස්සේ දැන් ඕකත් එක්ක මට තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් හම්බුණා ඒකත් මම ඉස්කෝලේ පොඩි කාලේ අපි ඉස්කෝලේ යනකොට ප්ලේ කරන ග්ලොකන් ස්පීල් කියලා දැකලා තියෙනවා අයියා ග්ලොක් එක සයිලෝෆෝන් එක වගේ ඔව් පොඩි කුඩු දෙකෙන් ගහන්නේ. ඒකට මොකද කියන්නේ? ග්ලොකන් ස්පීල් ලොගන් ස්පීඩ්. ඒක මේ මට දැන් ඕක මම දැක්ක සංගීත බඩු කඩේක තියෙනවා දැකලා මට හිතුණා මේකනොත් ගේමක් ගහන්න පුළුවන් මේකට වැඩක් ගන්න පුළුවන් කියලා මට කෝල් එකක් දීලා ඇහුවා මේ භාණ්ඩයක් තියෙනවා ගේන්නද කොහාට ගේමු මම කරි ගේමක් ගහමු කියලා කිව්වා ඊට පස්සේ මම ඒකත් තරංග ඒකනොත් දැන් අමුතු සද්දයක් හදාගෙන යනවා මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් දැන් මට ප්ලේ කරන්න මම ඇත්තටම දැන් විශ්වවිද්‍යාලේ මම හැදෑරුවේ මේ සිතාර එක මගේ මේන් ඉන්ස්ට්‍රුමන්ට් එක දැන් ඉස්සරහට අපි සිතාර එකනොත් මේකට දාගෙන මොකක් හරි ඒකත් අමුතු විදිහට යූස් කරන්න try එකක් දෙනවා මේ ඒ බාණ්ඩ ගැන කියවින්ද මට මේ අහන්නේ ඒක ඇත්තට මේ තියෙන නෝට්ස් ටික හරි නේද මල් අර වදින ඔව් අර මම දැකලා තියෙන එක පිටිපස්සේ බොක්ස් එකේ තියෙනවා ජින්ගල් බෙල් ගහන්නේ කොහොමද එතකොට ට්වින්කල් ගහන්නේ කොහොමද ඒ තියෙන ටික බලාගෙන ගහපුවම ඒ සද්ද එනවා ඒකේ දැන් ග්ලොක් එකේ තියෙන්නේ අයියෙත් මේ සර්පිනායකේ තියෙන සාමාන්‍ය අතුරුපුරුම තමයි ඒකම තමයි ග්ලොක් එකේ තියෙන්නේ අර ඒක බැලුව බැලමට එහෙම නෙවෙයි වගේ ඒක පොඩි ළමයින්ට තිබ්බට ඒක හරි නේද ඒක මම ඒක යන්නේ හරි නෝට් ටික ඔක්කොම හරි හරි නේද සමහර ඉතින් තියෙනවා ඉතින් පොඩි ළමයි ප්ලේ කරන සමහර ඒවා වැරදිලා තියෙනවා දැන් මම ප්ලේ කරන ගමන් සාමාන්‍යයට මම හොඳ මට්ටම එකක් ගත්තේ ඒක මේ මම දැකලා තියෙන පිට රටවල් වල සංගීත කණ්ඩායම් මේව පාවිච්චි කරනවා ඒ බාණ්ඩේ ඒක එහෙම ශාස්ත්‍රීය පාවිච්චි කරන බාණ්ඩයක් නේද ඒක ඔව් ඒ කියන්නේ සයිලෝෆෝන් එක නම් ගොඩක් පාවිච්චි කරනවා දැන් ග්ලොක් එක ගොඩක් යූස් කරන අඩුයි ඒ දෙකේ වෙනස මොකද්ද සයිලෝෆෝන් එකේ සද්දේ මේ ග්ලොක් එකේ සද්දට වඩා වෙනස්යි ඒ කියන්නේ මේ ග්ලොක් එකේ සද්දේ ටිකක් දැන් ග්ලොක් එක පොඩිනේ කියන්නේ සාමාන්‍ය අර ඒ නෝට් එක පොඩි වෙන්න සද්දේ මේ හයි වෙනවා දැන් ඒ බාණ්ඩ තුනෙන් තමයි ඔයා මේ වැඩේ ඔව් හසුරුවගෙන යන්නේ කොහොමද මේක මේ බැලන්ස් කරගන්නේ මල්ලි මේ මොකද්ද මේකෙන්ද බැලන්ස් කරන්නේ මම අය හාමෝනියම් එක ප්ලේ කරන්නේ දැන් සාමාන්‍ය හාමෝනියම් ප්ලේ කරන විදිහට නෙමෙයි ඇත්තටම දැන් මම ඉස්සර ප්ලේ කරේ සාමාන්‍යයෙන් සින්දු ඇතුලෙන් ෆලෝ කරනවා ඒ වගේ දැන් මම ඇත්තටම කෝඩ් පැත්ත තමයි ගොඩක් ෆලෝ කරන්නේ සින්දුව මැද්දෙන් කෝඩ් එකකින් පොඩි අර දැන් ගිටාර් එකකින් රිද්ම් එකකින් යන පංච එක තියෙන්නේ ඒ පංච එක මම කීබෝඩ් එකේ හාමෝනියම් එකේ ෆලෝ කරනවා ෆලෝ කරලා කියන්නේ අමුතු සද්දයක් ඉතින් අපි කොහොම හරි අමුතු සද්ද වෙනස් කරන්න තමයි අපිට ඕනේ දැන් මේ මෙතන නැති වුණාට ලහිරු මේ ෆන්ක්ෂන් එකක් ප්ලේ කරද්දි මේ මාර එකක ගහන්නේ දැන් මට මේගොල්ලෝ හම්බෙච්ච එකේ වුණත් අන්තිම කෑල්ලේ මේ අපි නිකන් ඔළුවෙන් හිටගෙන අන්තිමට නටලා ගියේ එහෙම එකකට ලහිරු වැඩේ දුන්නා ඉස්සරහට මොනවද ලහිරු මේකත් එක කරන්න තව හිතාගෙන ඉන්න වෙනස්කම් දැන් අයි අපි මේ අපි කවර් සොන්ග්ස් කරනවා දැන් අපි කවර් සොන්ග්ස් දෙකක් කරලා තියෙනවා එකක් දැන් අපි රිලීස් කරලා තියෙනවා තව එකක් අපි දැන් වීඩියෝ එක කරගෙන යන විදස් ටිකේ මේ දිගටම අපි කවර් සොන්ග්ස් දානවා අපේ channel එක වයිවර්ණ YouTube channel එක තියෙනවා Facebook එකෙත් අපි වයිවර්ණ ඒ දෙකේම අපේ කවර්ස් යනවා ඉතින් බලන්න මොකක් හරි හරි ලහිට සුප්පතන ලහිරු මන අධ්‍යාපනයකින් නිසි අධ්‍යාපනයක් එක්ක ශාස්ත්‍රීය අධ්‍යාපනයක් එක්ක පිවිසිලා තියෙන්නේ අන්තිමට කියන්න දැන් දිගටම මේ බෑන්ඩ් එකත් එක්ක මේ විදිහටම යන්නද ලහිරුගේ කල්පනාව මට කොහොමත් මම දැන් බීට් බෑන්ඩ් ප්ලේ කරත් මම ඒක සතුටින් කර දෙයක් නෙවෙයි නිකන් වෘත්තියක් විදිහට කරේ දැන් මේක මගේ වෘත්තිය නෙවෙයි ඇත්තටම වෘත්තිය
වෘතිය තමයි හ්ම්. ඒ වුණාට මේක වෘතියටත් වඩා දැන් අපි සහෝදරයෝ ටිකත් එක්ක ඒක වෙනම අපේ බැඳීමක් ජීවිතේ තියෙනවා විඳින මෙතන. වෘත්තිය. ඔව් මේක වෙනම බැඳීමක් අයි අපි කට්ටිය තියෙන්නේ. ඔක්කොටම වඩා ඒක වටිනවා දැන්. යාළුවෙකුට සහෝදරයෝ වගේ අපි ඉන්නේ. හ්ම්. ඉතින් මේ ඔක්කොම මගේ මේ දෙන්නම අයියලා. සුමුන් කිව්වෙත් ඒක තමයි මේක ඒ අදහසම තමයි ඔහුත් දුන්නේ. ඊළඟට දැන් මගේ ළඟින්ම ඉන්නවා මෙයා තමයි ඊළඟ මට හිතෙන්නෙම මහන්සි වැඩිම එන්න මෙයාටද මන්දා කියන එක. එහෙම මහන්සි වැඩිම මෙයාටද කියලා හිතනවා. හසිත ඇතුගල විහෙරවන්දි. ඉතින් මල්ලි දැන් අපි දැක්කා මේක ගොඩාක් කළා මම තිසරගෙනුත් ඇහුවේ ඒක ඔයාටයි ලහිරුට තමයි මං හිතන්නේ මහන්සිය වැඩිම ප්‍රමාණයක් බෙදිලා යන්නේ මේක. කොහොමද මේක මට අතත් පෙන්නවා. අත පොඩ්ඩක් කැමරාවට පෙන්වන්න මේ මට පෙන්නවා වෙලා තියෙන කරගැට දාලා ගෙඩි ඇවිල්ලා ඔය ඇත්තම රෝස පාට තිබුණා දෙකක්. ඒ පොඩි සතුටකුත් තියෙනවා ඒක බලද්දි. දැන් ගොරෝසු වෙලා. මුල් කාලේ නම් පොඩි අපහසුතාවයක් තිබුණා. හැබැයි දැන් ඒ අපහසුතාවය නැහැ. ඒ වේදනාව උනත් මාරු මිහිරි. ඇත්තම සතුටින් ප්ලේ කරනවා. කොහොමද මම චුට්ටක් අපේ භාෂාවෙන් කියනවා නම් අර අත දිගහැරලා ප්ලේ කරන්න ආසයි. ඉතින් ඒ නිසා ඒ දේ මට බයිවර්ණයකට දෙන්න පුළුවන් වුණා මේ දෙත් එක්ක. මම ඇත්තටම ඊළඟ කාරණේ මේගොල්ලෝ ප්ලේ කරද්දි දැන් මම මේක දැකලා තියෙනවා. මෙයාලා හරි විඳිනවා ඒක මේ ප්ලේ කරද්දි බෑන්ඩ් එකක් විදියට. තාම ඉතින් තරුණ වයසනේ ඉන්නේ. එහෙනම් වෙන්න ඇති මේගොල්ලෝ අන්තිම සෙෂන් එකත් අර අනේ ඉක්මනින් ගෙදර යන් වගේ එකේ නෙවෙයි. මේගොල්ලෝ මට තේරෙන්නේ ලහිරු හැම සර්බිනා උඩ පැනලා ගන්න අන්තිම කෑල්ලේදී. එහෙම ගන්නේදී Chinchi නාටකම් සඳ කිඳුරා නැටු නැටුම් අටමුද යාලු සඳ කිඳුරා නැටු නැටුම් අටමුද යාලු සඳ කිඳුරා නැටු නැටුම් අටමුද යාලු. අර පුට්ටක කතන්දරයක් කිව්වා.
මොකක්ද ඔය කතා? ඔය ඇත්තටම මේන් බීට් එකක් නැහැනේ අපි. හ්ම්. එතකොට මේන් බීට් එකක් තරයි යන ගමන් අනික් දේවලුත් කරනවා කියන්නේ පොඩි වගකීමක් තියෙනවා. හ්ම්. ඉතින් පොඩි කැපීමක් කරන්න ඕනේ. මොකද ටෙම්පෝ එක දිගටම තියාගෙන යන්න ඕනේ. අපි අර ප්ලේ කරන කාලය වැඩි වෙනවත් එක්කම අපහසුතාවයක් තියෙනවා නැත්තේ නෑ. රිදම් ගිටාර් වාදන ශිල්පියා. බෑන්ඩ් එක ඇතුලේ බේස් ගිටාර් එකකුත් වාදනය වෙනවා. ඔව් තියෙනවා. තියෙනවා. අද නැද්ද මෙතන? ඔව් අද ඒ කියන්නේ මේ අපි අර ඒ කියන්නේ ඒ බේස් එක තියෙන බෑන්ඩ් එකේ අපි අර රෙස්ටොරන්ට් එකේ ප්ලේ කරද්දි 4 දෙනා ප්ලේ කරන්නේ අර මොකක් හරි ෆන්ක්ෂන් එකක් ඒ කියන්නේ වෙඩින් එකක් වගේ ආවොත් බේස් එක ඇඩ් කරනවා තව සිං කරන එක්කෙනෙක් ඉන්නවා මේ මදුංකා ශාලි මේ අර මට අමතරව ඒ කියන්නේ මම මේකේ ගහනවා ඊට පස්සේ ඒකේ තව රිදම් ගිටාරිස් කෙනෙක් ඉන්නවා මේ නිෂා අයියා මේ එයාත් ඉතින් එනවා ඒ ෆන්ක්ෂන් එකක් ආවොත් රිදම් ගිටාර් එතකොට දෙකක් වාදනය වෙනවද? ඔව්. රිදම් ගිටාර් දෙකක්. ඔව්. ඒකේ වාසිය මොකක්ද තියෙන්නේ? ඒකේ ඉතින් අර දෙන්නට දෙන්න කම්බයින් වෙලා ප්ලේ කරනවා. රසයක් උත්පාදනය ඔව්, ඔව්. කරගන්න පුළුවන්. දැන් ක්ලාස් කරනවානේ. ඔව්. හැබැයි නැත්තම් ඉතින් හරි නෑනේ. අද ආවෙම පොඩි ප්‍රොමෝෂන් එකක්. මොනවද කරන්නේ ගිටාර්මයි. ඔව් ගිටාර් කරා. ගිටාර්මයි. දැන් අද ක්ලාස් තියෙනවනේ. ඔව් ක්ලාස්. දැන් යන්න ඕනේ නේ. හොඳයි. දැන් කතාව ඇද්ද? මල්ලිගේ ඒ කියන්නේ ගිටාරය පිළිබඳ හැදෑරුවද කොහොමද ක්ලාස් ඔව් කරන්නේ? මම දැනට ජූඩ් පිරිස් ගාව දැනට මේ ට්‍රිනිටි කොලෙජ් එකේ ක්ලාසිකල් ගිටාර් පිළිබඳව දැනට විභාග ටික කරනවා. ඒකත් එක්ක අර දැනුමත් එක්ක ඉතින් මේ මගේ පන්ති ටිකත් කරගෙන යනවා. හරි. එහෙනම් වැඩි කොල්ලව පරක් කරන්න හොඳ නෑනේ. කතාව මල්ලා හැමෝම දෙනාටම සුපවදනවා. තේරෙන්නේ නැති කොහොමද වර්ණ ගැන්වෙන්නේ කියලා. මේ අපිට එක වාදන ශිල්පියෙක් අඩු තිසර බේස් ගිටාර් වාදන ශිල්පියා තමයි අපිට අද මෙතන අඩු. ඒ කියන්නේ මේ වගේ පොඩි වැඩකදී 7 දෙනෙක්නේ 7 දෙනාම අවශ්‍ය වෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අයියේ අපි 4 දෙනා තමා වැඩවලට වැඩි හරියක්ම යන්නේ. මොකද තියෙන පන්ෂන් එකේ හැටියටයි අපිට මුදලත් එක්ක තමයි අපි හැමදේම මේ කාලේ කස්ටමර්ගේ කස්ටමර්ගේ ඉල්ලීමත් එක්ක ඉල්ලීමත් බලන්න තමයි වෙනවා. මොකද වැඩි හරියක් වයිවර්ණ කියන එක ලංකාව වටේම යන්නේ 4 දෙනා එක. එතකොට ෆුල් බෑන්ඩ් එක ඉල්ලපු අවස්ථාවේදී තමයි අපි ඒ විදිහට 7 දෙනාම ප්ලේයර්ස්ලා දාන්නේ. එතකොට අපේ ගිටාරිස් 3 දෙනාටමයි අයියේ රිදම් බ්ලීඩ් බේස් තුනම වාදනය කරන්න පුළුවන්. ඒක ඇත්තටම අගය කරන්න ඕනේ. දැන් අපේ ෆන්ක්ෂන් එකක් අපි යනකොට අපිට ගිටාරිස්ලා 3 දෙනාම ඉන්නවා. ඉතින් 3 දෙනාටම අපි පුළුවන් විදිහට මාරු කරගෙන ගිටාර් එක රිදම් ගහනවා නිෂා වෙලාවක සංගීත් ගහනවා. ඉතින් සුපුන් ඉන්නවා. අපි 4 දෙනා යනකොට ගිටාර් 3 දෙනා බෙදාගෙන තමයි යන්නේ. මොකද හරි මල්ලි අන්තිමට මට කියන්න මොනවද බෑන්ඩ් එකේ ලහිරු කිව්වා දැන් කවර් සොන්ග්ස් කරනවා. ඉස්සරහට ඒ කවර් සොන්ග්ස් වලින් බැහැර වෙලා වෙන නිර්මාණ කිරීමේ අදහසක් තියෙනවද? අයියා අපේම කියලා කොන්සර්ට් එකක් කරන්න තමයි මගේ තියෙන එකම බලාපොරොත්තුව මේකේ. ඒ කියන්නේ මේ වෙනස කියන දේ මිනිස්සුන්ට දෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙන අපේම ඒක ලොකු විදිහට ලොකු වැඩක් කරන්න ආසාවක් තියෙනවා. ඉතින් කරන්න පුළුවන් වේද බලාපොරොත්තුව තියෙනවා. ඉතින් තව විදේශයට අපේ මේ රහ අරගෙන යන්න තමයි ගොඩක්ම ආසාව තියෙන්නේ. මේ හැකියාවන් තියෙන තරුණ කොල්ලෝ ටිකගේ හැකියාව අපේ පිටරට ඉන්න අපේ දේශීය විදේශීය ඒ මිනිස්සුන්ටත් මේකේ රසය අරන් යන්න ඇත්තටම ආසාවක් තියෙනවා. ඒ දෙක තමයි මගේ මේ වයිවර් තුලින් ඉස්සරහට මම ආසම කරන දේ. ඉතින් කවද කරන්න වෙයිද කොහොම වෙයිද කියන එක දිනයක් කියන්න බෑ. ඉතින් අපි ඉස්සරහට බලමු. මේ රට කවදා හරි දවසක හරි ගියොත් නේ ඒ දවස උදා වෙයි. අපිට නිකන් හරි ගියා වගේ එකක් පේනවා. අපිට සමහර දේවල් අමතක වෙනවා ෂණිකව. එහෙනම් එහෙම නැතුව ඇත්තටම රට මැජික් නැතුව හරි ගියපු දවසක වයිවර්ණලාටත් මුළු රටේ සමස්ත තරුණ පරපුරටත් සංගීත ශාස්ත්‍රයටත් වර්ණ ගැන්වෙන දවසක් වේවි. අන්තිමටම කියමු නම්බර එක ලහිරු කිව්වා සෝෂල් මීඩියා වල කොහොමද ඉන්නේ කියලා. අන්තිමටම කෙනෙක්ට අවශ්‍ය නම් සම්බන්ධ කරගන්න නම්බර එකක් කියමු. ඔය අපේ 074යි 126 20යි 12 අපේ දුරකථන අංකය. ඉතින් Facebook YouTube channel දෙකේම අපේ numbers අපි contact කරගන්න විදිය සියලු දේ අපි මේවා කරලා තියෙනවා. ඉතින් අපිට ලංකාවේ ඕන තැනකම play කරනවා. ඒක ප්‍රශ්නයක් නෑයි. මොකද අපිට ඒක හැකියාව තියෙනවා. ඉතින් අපේ දෙයක්
අහන්න දකින්න ආසාවෙන් ඉන්නවනම් ඉතින් අපිටත් අවස්ථාවක් දීලා අපේ වෙනස විඳින්න කියලා තමයි කියන්නේ. වෙනස විඳින්න හැමදාමත් වෙනස විඳින්න කැමති නිසා තමයි ඕගොල්ලෝ අදටත් තරුණයත් එක්ක ඉන්නේ තරුණයත් එක්ක එකතු වෙන්නේ. වෙනස දිගටම විඳින්න කැමති නම් subscribe කරන්න channel එක. ඒ වගේම තමයි comment වටිනවා. like button එකත් ඉතින් එබුවා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. යන්න තරුණය online Facebook page එකටත් ඒකේ ගිහිල්ලා ඕගොල්ලොන්ට මේ දේ බලන්න විතරක් නෙවෙයි කියවන්න දේවල් ගොඩක් තියෙනවා. අලුත් වෙන ලෝකේ අලුත් තොරතුරුත් හොයාගන්න පුළුවන් තරුණයා Instagram පිටුව සහ තරුණයා Facebook පිටුවත් හරහා තරුණයා online. නිකන් තරුණයා නෙවෙයි තරුණයා online දැන් අපි. එහෙනම් ගිහිල්ලා එන්න සුපුරුදු විදියට වයි වර්ණලාට සුබ පදනවා. සාර්ථක වෙන්න වෙනස් විදියට හිතපු තරුණයන් පිරිසක් මෙහෙම තරුණයන් පිරිසක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපේ රට දියුණු වෙන්න වෙනසකට අරයි යන්න මේ රට හැමදාම එක තැන පල් නොවි තියෙන්න අවශ්‍ය වෙන්නේම තරුණ ජාවේ මේ වගේ තරුණ සියලු දෙනාම එකතු වෙන්න අපිත් එක්ක මේ තමයි තරුණ ඔන්ලයින් එහෙනම් ආවා සුරුදු පරිදි ගියා මම මිහිර කත්කල මට ලැබෙන්නේ ඔබේ ඒත් කඳු කෙරෙන්නේ නැලෙන්නේ ඔබේ හදේ දේශ පියාගත් කල මට ලැබෙන්නේ ඔබේ ඒත් කඳු කෙරෙන්නේ නැලෙන්නේ ඔබේ හදේ කුමාරියේ අමිතක නොවේ ලස්සන නොවේ සිත සෙනසුයි වෙලී පෙරලේ තනියුණු මොහොතේ ඇතිනින් බලන්නේ නෙත් ඇදුණුයි මොහොතේ අතින්නට වෙලී පෙරලේ තනියුණු මොහොතේ ඇතිනින් බලන්නේ නෙත් ඇදුණුයි මොහොතේ සිත කැළඹුණේ ඇහිනුම දැනේ කීදයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොවේ ඇස් පියාගත් කල මට මෙවෙන්නේ ඔබිරෝ ඇත්ත කඳු කරින්නේ නැලෙන්නේ ඔබේ හදේ කුමාරිගේ අමතක නොවේ ලස්සන රුවේ සිත සෙනසුයි සුදුමනිකේ වාගේ මාවතේ පාකර පැතුම් බුද වෙලා සිතක වේදනාදී තව සිතක් ගිලිහිලා සිහින මාවතේ පාකර පැතුම් බුද වෙලා සිතක වේදනාදී තව සිතක් ගිලිහිලා දිනක මේ නැති තීරේ දිනක හමු වෙලා විපුණු ඒ සිනාද කඳුළු බුද වෙලා දිනක මේ නැති තීරේ දිනක හමු වෙලා විපුණු ඒ සිනාද කඳුළු බුද වෙලා
තරුණයා ඔන්ලයින්.